හෙලෝ ළමයි කොහොමද? එන්නද මාත් එක්ක පාට වෙනස් වෙන්නේ නැතුව බොන්චි කරි එකක් හදාගන්න. මුලින්ම බොන්චි ටික හීනියට කපාගෙන ඒකට ලූණු, සුදු ලූණු, අමු මිරිස්, කරපිංචා, රම්පේ අවශ්‍ය සේරම දේවල් ටික ලෑස්ති කරලා අපි ඒ ටික පැත්තකින් තියාගමු. මුලින්ම තෙල් එකක් ලිපේ තියලා ඒක හොඳට රත් වෙගෙන එද්දී ඒකට ලූණු, සුදු ලූණු, රම්පේ, අමු මිරිස්, කහ ටිකක් අප ටිකක් අපි එකතු කරගන්නවා. ඊට පස්සේ ඒකට බොන්චි ටික එකතු කරලා ලුණු ඒත් එක්කම උළුහාල්, උම්බල කඩ, ගම්මිරිස් ටිකක් එකතු කරගන්නවා. ඒක ටික වෙලාවක් තෙලෙන් තැම්බෙන්න ඇරලා ඊට පස්සේ අපි ඒකට එකතු කරනවා මිටිකිරි. මිටිකිරෙන් තැඹුණාට පස්සේ ලස්සනට කොළ පාට තියාගත්ත බොන්චි එක තමයි මේ.